ආයුබෝවන්. රෝයලිස් චෙස් ක්ලබ් මගින් ආරම්භ කරන ලද රෝයලිස් චෙස් ඇකඩමි එකතු ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. රෝයලිස් චෙස් ඇකඩමි මගින් අපි මේනකොට තීරණය කරලා තියෙනවා චෙස් වලට අලුත් ඔයා වගේ කට්ටියට, ඒ කියන්නේ බිගිනර්ස්ලට කෝස් එකක් හඳුන්වලා දෙන්න. ඒ කෝස් එකේ පළවෙනි වීඩියෝ එක තමයි මම මේ විදිහට අරගෙන එන්නේ. එතකොට මං ගැන හඳුන්වලා දුන්නොත් මම තමයි WM විමුක්ති ගුණතිලක. ඔයාලා තාම චෙස් වලට අලුත් හින්දා ඔයාලට ඉගෙන ගන්න දේවල් ගොඩක් චෙස් වල තියෙනවා. ඒත් ඔයාලගේ කැටගරි එක මොකක්ද කියලා මං හරියටම දන්නේ නැහැ. ඒ කියන්නේ ඔයා බිගිනර් කෙනෙක් වුණාට ඔයා සාමාන්‍යයෙන් බෝඩ් එක අදින්න පුළුවන්ද? ඒ කියන්නේ ඉත්තු අදින්න දන්නවද? ඉත්තු කපන්න දන්නවද වගේ මූලික කන්සෙප්ට් ටික ඔයා දන්නවා වෙන්න පුළුවන්. ඔයා දන්නේ නැති වෙන්නත් පුළුවන්. ඒ හින්දා ඔයාලගේ මොන කැටගරි එකේ කට්ටිය වුණත් මම මේ පටන් ගන්න මුල් වීඩියෝ එකෙන් චෙස් වල මුලින් ඉඳලම තමයි පටන් ගන්නෙ. ඒ හින්දා කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔයා සාමාන්‍යයෙන් චෙස් බෝඩ් එක ගැන දන්නවා නම්, ඉත්තු අදින්න එහෙම දන්නවා නම්, ඒ කියන්නේ සාමාන්‍ය චෙස් වල මූලිකම ටික දන්නවා නම් ඔයාට මේ වීඩියෝ ස්කිප් කරන්න පුළුවන්. එහෙනම් අපි මුලින් ඉඳලම පටන් ගමු. පළවෙනි වීඩියෝ එකෙන් ඔයා දැක්කා වගේම තියෙන්නේ චෙස් පුවරුව හඳුනා ගැනීම. ඒ කියන්නේ මේක ලොකු වීඩියෝ එකක් නෙමෙයි. චෙස් පුවරුව හඳුනා ගැනීම ගැන තමයි මම මේ වීඩියෝ එකෙන් කරන්නේ. හරි. ඔයාලට දැන් ස්ක්‍රීන් එකේ පේනවා චෙස් බෝඩ් එකක් තියෙනවා. චෙස් බෝඩ් එකේ මේකේ නම් ඉත්තොත් ඉන්නවා. ඉත්තෝ හිටියත් නැතත් මේ ඔයාලට දැන් චෙස් බෝඩ් එකක් පේනවා. චෙස් බෝඩ් එක සාමාන්‍යයෙන් කොටු 64ක් තියෙනවා. හරි. ඊට කලින් මම චෙස් බෝඩ් එක ගැන පොඩ්ඩක් කිව්වොත් චෙස් කියන ක්‍රීඩාව ආරම්භ වෙන විදිහ ගැන ගත්තොත් ඉන්දියාවේ ආරම්භ වෙච්ච චතුරංග ක්‍රීඩාව කියලා එකකින් ආරම්භ වුණා කියලා මතයක් තියෙනවා. ඒ වගේම තව ගොඩක් මත තියෙනවා චෙස් ක්‍රීඩාවේ ආරම්භය පිළිබඳ. චෙස් ක්‍රීඩාව ගත්තොත් සාමාන්‍යයෙන් ඔයාලා දන්නවා මොලේ පාවිච්චි කරලා තමයි මේක ප්ලේ කරන්න ඕනේ, හිතලා ගොඩක්. එතකොට ඔයාලා තාම චෙස් වලට අලුත් හින්දා ඔයාලට සාමාන්‍යයෙන් ගොඩක් ලොකු තේරුමක් නැතුව ඇති මේ ගැන. එතකොට මේකේ කොටු 64ක් තමයි මේ බෝඩ් එකේ තියෙන්නේ. පාට දෙකකින් තමයි මේ බෝඩ් එක සාමාන්‍යයෙන් හදන්නේ. ඒ කියන්නේ දැන් මෙතන නම් දුඹුරුයි සුදුයි වගේ පාට දෙකක් තියෙන්නේ. සාමාන්‍යයෙන් ඔයාලා චෙස් බෝඩ් එකක් ගත්තොත්, ඒ කියන්නේ ඔයාලා අදින චෙස් බෝඩ් එකක් ගත්තොත් ඒක කොළ සුදු වගේ කොටු තමයි ගොඩක් වෙලාවට තියෙන්නේ. ඒ පාට දෙකක් තියෙන්නේ සාමාන්‍යයෙන් චෙස් බෝඩ් එකේ ඔයා ඉත්තු අදිනකොට ඒක නිකන් පැහැදිලිව ඔයාට ඇද ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඔයා තාම දන්නේ නැති වෙන්න පුළුවන් මේ බිෂොප් පිළිබඳව. බිෂොප් කියන්නේ මේ ඔයාට දැන් මම මේ කොළ පාටින් සිලෙක්ට් කරලා තියෙන ඉත්තු දෙන්න. බිෂොප්ලා අදිනකොට සාමාන්‍යයෙන් ඩයගනලි තමයි අදින්නේ. මම ඒ ගැන ඉස්සරහා ඊළඟ වීඩියෝ එකකින් කතා කරනවා. ඒ වගේ වෙලාවකදී අපිට මේ බිෂොප්ලා අදින බිෂොප්ලාගේ ගමන් මාර්ගය පැහැදිලිව හොයාගන්න පුළුවන් වෙනවා මේ පාට දෙකක් යූස් කරලා තියෙන එකෙන්. ඒ වගේ තව ගොඩක් වාසි තියෙනවා මේ විදිහට පාට දෙකක් යූස් කරන එකෙන්. හරි, ඒ විදිහට චෙස් බෝඩ් එක ගැන ගොඩක් දේවල් කතා කරන්න තියෙනවා. මූලික වශයෙන්ම චෙස් බෝඩ් එකේ කොටු 64යි. ඒ කියන්නේ මේ පැත්තට කොටු 8යි, අනිත් පැත්තට කොටු 8යි. එතකොට 8 වරක් 8 කොටු 64ක් තමයි චෙස් බෝඩ් එක තියෙන්නේ. මේ කොටු 64 ඇතුලේ තමයි අපි චෙස් ගේම් එකක් ප්ලේ කරන්නේ. ඒ කියන්නේ මේ බෝඩ් එකෙන් පිටත කිසිම දෙයක් අදාළ වෙන්නේ නැහැ චෙස් ගේම් එකකට. හරි. එතකොට චෙස් බෝඩ් එකේ කොටු පාට දෙකකින් තියෙනවා. ඒකේ වාසියක් දැන් මම කලිනුත් කිව්වා. එතකොට මේ චෙස් බෝඩ් එකේ කොටු දෙක වර්ග දෙක, ඒ කියන්නේ දැන් මේකේ නම් දුඹුරු පාටයි සුදු පාටයිනේ තියෙන්නේ. දුඹුරු පාටයි සුදු පාටයි වගේ තියෙන කොටු දෙක අපි හඳුන්වනවා ලයිට් ස්ක්වෙයර්ස් සහ ඩාර්ක් ස්ක්වෙයර්ස් කියලා. ලයිට් ස්ක්වෙයර්ස් සහ ඩාර්ක් ස්ක්වෙයර්ස් කියලා. ඒ කියන්නේ මේ තද පාටින් තියෙන කොටුවට අපි කියනවා ඩාර්ක් ස්ක්වෙයර් එක කියලා. ලා පාටින් තියෙන කොටුවට අපි කියනවා ලයිට් ස්ක්වෙයර් එක කියලා. ඒ නම් වලින් තමයි බිෂොප්ලාගේ නම් හැදෙන්නේ ලයිට් ස්ක්වෙයර්ඩ් බිෂොප්, ඩාර්ක් ස්ක්වෙයර්ඩ් බිෂොප් කියලා. හරි, දැන් මම කතා කරන්න හදන්නේ චෙස් බෝඩ් එක ගැන තියෙන කතා වලින් තියෙන විශේෂම කතාවක් ගැන. ඒ කියන්නේ මොකද්ද? අපි චෙස් බෝඩ් එකක් ගත්තොත් ඔයාට මෙතන නම් පේන්නේ නැහැ. ඒ වුණාට සාමාන්‍යයෙන් ඔයා අදින චෙස් බෝඩ් එකක් ගත්තොත් ගොඩක් චෙස් බෝඩ් වල හරි, දැන් මම කතා කරන්න යන්නේ චෙස් බෝඩ් එකේ තියෙන විශේෂම කොටසක් ගැන. කොටසක් කියන්නේ මේක චෙස් බෝඩ් එකේ ලියලා තියෙන අංක සහ ඉංග්‍රීසි අකුරු වගේ. ඒ කියන්නේ දැන් ඔයාලට මේ ස්ක්‍රීන් එකේ පේන චෙස් බෝඩ් එකේ නම් එහෙම නැහැ. සාමාන්‍යයෙන් ඔයාලා චෙස් බෝඩ් එකක් ගත්තොත්, ඔයාලා අදින චෙස් බෝඩ් එකක් ගත්තොත් අංක සහ ඉංග්‍රීසි අකුරු තියෙනවා.
එතකොට ඇයි මේ අංක සහ ඉලක්ක අංක සහ ඉංග්‍රීසි අකුරු තියෙන්නේ? අපි මූලික වශයෙන් ගත්තොත් චෙස් වල අපි ටූර්නමන්ට් එකක් හරි නැත්නම් ගේම් එකක් හරි ප්ලේ කරද්දී අපි ඒ ගේම් එක රෙකෝඩ් කරනවා. ඒ කියන්නේ ඔයාලා සමහරට තාම රෙකෝඩ් කරන්න දන්නේ නැතුව ඇති. මම ඉස්සරහා වීඩියෝ එකකින් ඒ ගැන කතා කරනවා. රෙකෝඩ් කරනවා කියන එක දැන්ට ඔයාලට ඕනේ නැහැ. මෙතනදී අපිට ඉලක්කම් සහ ඉංග්‍රීසි අකුරු භාවිතා වෙන්නේ ඒකට. ඒ කියන්නේ ඔයාලට සාමාන්‍යයෙන් තේරෙනවා ඇති මෙතන පළල පැත්තට, ඒ කියන්නේ වම් පැත්තේ කෙළවරෙන්, ඒ කියන්නේ නිකන් අපි ගමු මේ පැත්තෙන් වගේ ඉලක්කම් ලියලා තියෙනවා. ඒ කියන්නේ 1 2 3 4 ආදී පිළිවෙලට එක ඉඳන් 8ට ලියලා තියෙනවා ඉලක්ක. ඒක පටන් ගන්නෙ වයිට් පැත්තෙන්. ඒ කියන්නේ මේ වයිට් රුක් ඉන්න පැත්තෙන් තමයි පටන් ගන්නෙ 1 කියලා. ඉවර වෙන්නේ මේ බ්ලැක් රුක් ඉන්න පැත්තේ. ඒ වගේම වයිට් පැත්තේ යටින් ඉංග්‍රීසි අකුරු දාලා තියෙනවා මේ පැත්තට දිග අතට එක A B C D E F G H කියලා. එතකොට සාමාන්‍ය චෙස් බෝඩ් එක වම් පැත්තෙන් 1 ඉඳන් 8ටත් යට දිග අතට A ඉඳලා H වෙනකනුත් සංකේත කරලා තියෙනවා. ඒකට හේතුව තමයි මම අර කලින් කිව්වේ රෙකෝඩ් කරන්න. ඒ වගේම සාමාන්‍යයෙන් චෙස් බෝඩ් එක රෙකෝඩ් කරන්නත් අදාළ වෙන්නේ මේ චෙස් බෝඩ් එකේ හැම කොටුවකටම අදාළ ඒකකයක් තියෙනවා. ඒ කියන්නේ දැන් අපි මෙතන උදාහරණයක් විදිහට ගත්තොත් ඒ කියන්නේ මම රෙකෝඩ් කරන හැටි කියලා දෙද්දී ඒක මම කියන්නම්. දැන් අපි සාමාන්‍ය මම මේ සිලෙක්ට් කරලා තියෙන කොටුව ගත්තොත් ඒක කිං ඉස්සරහා, ඒ කියන්නේ මේ පෝන්ට කොටු දෙකක් ඉස්සරහින් තියෙන්නේ. ඒ කොටුව ගත්තොත් අපි සංකේත කරන්නේ E4 කියලා. ඒ කියන්නේ දැන් ඔයාලට මෙතන ඉංග්‍රීසි අකුරු සහ ඉලක්කම් පේන්නේ නැති වුණාට චෙස් බෝඩ් එක දැන් යට ඉඳලා මම අර කලින් කිව්වේ රුක් ඉඳලා උඩට 1 2 3 4 කියලා ගණන් කරන්නේ. මේ කෙලින්ම 4 තමයි තියෙන්නේ මෙතන. 4 කෙලින් තියනවා කියන්නේ මෙතෙන්ටත් අදාළ වෙන්නේ 4. එතකොට යට ඉඳලා ගත්තොත් A B C D E ආදී වශයෙන් තමයි තියෙන්නේ. එතකොට කින්ට අදාළ වෙන්නේ E කියන ඉංග්‍රීසි අක්ෂරය. එතකොට E කියන ඉංග්‍රීසි අක්ෂරය 4 කියන ඉලක්කම එකතු වෙලා මෙතනට E4 කියන නම හැදෙනවා මේ කොටුවට. ඒ විදිහට තමයි අපිට රෙකෝඩ් කරන්න මේක උදව් වෙන්නේ, අංක සහ ඉංග්‍රීසි අකුරු. ඒ ගැන ඔයාලට ලොකුවට තේරෙන්නේ නැතුවට කමක් නැහැ. රෙකෝඩ් කරන්න මම කියලා දෙනකොට ඔයාලට ඒක හොඳට තේරෙයි. ඔයාලා තාම චෙස් වලට ගොඩක් අලුත් වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඉත්තු අදින්න එහෙම දන්නවා වෙන්නත් පුළුවන්. ඒ කට්ටියට මේ වීඩියෝ එක බලන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද මේ මුල් වීඩියෝ ටිකෙන් මම කියන්නේ බෝඩ් එක හඳුනා ගැනීම, ඉත්තන් හඳුනා ගැනීම, ඉත්තු අදින ඒවා ගැන වගේ තමයි කතා කරන්නේ. එතකොට ඔයා චෙස් වලට ගොඩක් තාමත් අලුත් නම් ගොඩක් ඔයාට මේ වීඩියෝ ගොඩක් උදව් වෙයි. හරි, අපි එතකොට චෙස් බෝඩ් එක ගැන ගොඩක් කරුණු කතා කරා. චෙස් බෝඩ් එකේ කොටස් 64 කියන කොටු 64ක් තියෙනවා කිව්වා. ඒ වගේම චෙස් බෝඩ් එක කොටු පාට වර්ග දෙකකින් තියෙනවා කිව්වා. ඩාර්ක් ස්ක්වයර්ස් සහ ලයිට් ස්ක්වයර්ස් කියලා. ඒ වගේම චෙස් බෝඩ් එක දිග අතටයි පළල අතටයි ඉලක්කම් සහ ඉංග්‍රීසි අකුරු තියෙනවා කිව්වා. ඒ වගේ ගොඩක් කරුණු මේ චෙස් බෝඩ් එක සම්බන්ධයෙන් කතා කරන්න පුළුවන්. චෙස් බෝඩ් එක සම්බන්ධයෙන් මම මේ වීඩියෝ එක දැන් නවත්තනවා. ඊළඟ වීඩියෝ එකකින් චෙස් ඉත්තම් පිළිබඳව මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මතක් කරන්න ඕනේ අපේ රොයිලිස් චෙස් ක්ලබ් YouTube channel එක මේ වෙලාවේ subscribe කරලා තියාගන්න. ඔයාලට ගොඩක් උදව් වෙන්න පුළුවන් ඊළඟ වීඩියෝස් නරඹන්න. වගේම ඊළඟට ලැබෙන වීඩියෝස් කිහිපයක් ලැබෙයි. ඒ වීඩියෝස් කිහිපේ නරඹන්න. එහෙනම් අදට වීඩියෝ එකෙන් සමුගන්නවා. ආයිබෝ.